හරි. ඒකේ දැන් ඔය ප්‍රශ්නය පේපරේ මම දුන්නේ ඕගොල්ලන්ට අර කෙටි ප්‍රශ්න 10ක් අපිට හම්බෙන ලකුණු 20ක් දෙන ඒ ටික ප්‍රැක්ටිස් වෙන්න තමයි මම ඒත් කලින් අවුරුදු පේපර් දෙකක ප්‍රශ්න දෙක තමයි දැම්මේ. මොකද ඒ හා සමාන ප්‍රශ්න ටිකක් තමයි ආපහු එන්නේ. ඒ කියන්නේ මම අලුතින් ප්‍රශ්න හදන්න දෙයක් නැහැ. ඔයා ඒ ප්‍රශ්න ටික ගානට හුරු වෙලා ගියා නම් ඔයාලට හම්බෙන්නේත් ඒ වගේම ප්‍රශ්නයක් තමයි. ඒතර ඒකෙදි මුලින්ම හම්බෙන මම අර ඔයගොල්ලන්ට පේපර් සාකච්ඡා කරද්දී මුලිනුත් කිව්වා මේ වගේ ඡේද කොටසක් හම්බුනට යා වෙලා යනවා කියවන්නේ. ඒතර ඒ ප්‍රශ්නේ රෝල් දෙකක් විතර ඉඩ තියලා ඊටු ප්‍රශ්න ටික කරලා අර ප්‍රශ්න ඉදාසේ වෙලා කියවන්න. මොකද ඒ ප්‍රශ්නේ කරන්නේ ඇත්තටම අපේ වෙලාව ඉවර කරන එක. ඒකේ බලන්න තියෙනවා රෝගීන්ට ඇතිවන අපහසුතා අවම කිරීමට පරිගණකගත හමුවීම් වේලාවක් අපොයින්ට්මන්ට් එකක් නියම කරන පද්ධතියක් ක්‍රියාත්මක කරන්න රෝහලක බාහිර රෝගී අංශය තීරණය කරනවලු. දහවල් 12ත් පස්වරු එකතෙක් ආහාර විවේකයේ සමගින් මෙම අංශයේ සෑම දිනකම පෙරවරු 8 ඉඳන් පස්වරු 5 විවෘත වෙලා තියෙනවලු. ඒතර උදේ 8 ඉඳන් හවස 5 වෙනකම් මේක ඕපන් කරලා තියෙනවා. 12යි 1යි අතර කාලවකවානුවේදී ඒගොල්ලෝ කෑමට වහනවා. සෑම පැයක්ම විනාඩි 15ක් කාලච්ඡේද 4කට බෙදලා එවැනි එක් කාලච්ඡේදයක රෝගීන් 3 දෙනෙක්ව බලනවා. ඒතර සාමාන්‍යයෙන් පැයකට රෝගීන් එහෙනම් විනාඩි 15ට 3 දෙනෙක් නම් පැයකට රෝගීන් 12 දෙනෙක් වගේ බලන. ඒ කියන්නේ සාමාන්‍ය එක රෝගියෙක්ට විනාඩි 5ක් වගේ තමයි වෙන් කරන්නේ. එවන මේක කියන්නේ සිදු කළ සෑම හමුවීම් වේලා වෙන් කිරීමක් සඳහාම යෝජිත පරිගණක පද්ධතියේ තොරතුරු 5ක් ආචාර්යනය කරනවලු. රෝගීන්ගේ හැඳුනුම්පත් අංකය, නම, දුරකථන අංකය වයින් 3කිලු. ඉතිරි තොරතුරු දෙක ලියන්නලු. ඉතින් ඇත්තටම මේකෙදී මෙයා පැමිණෙන්න ඕන දිනය නේද? අපි අපොයින්ට්මන්ට් එකක් දාන්න ඕන දිනයක් තියෙන බෑ. දිනය, පැමිණිය යුතු වේලාව සහ මෙයාට වෙන් කරන කාල පරාසය. කොච්චරද කියන වගේ දෙයක් අන්න තොරතුරු නේද? අන්න ඒව තමයි නම් ලියවෙන්න ඕන. පැමිණිය යුතු දිනය, වේලාව, කාල පරාසය වගේ දෙයක් ලියවනම් හරියටම හරි. එවනම් හරිම ලේසි ප්‍රශ්න. ඊළඟ මෙන්න මේ කෙවෙනි ඔයාලට අතන පොතේ කෙවෙනි 8යිනේ තියෙන්නේ. මම එදා ෂෝට් නෝට් කොලෙත් ඕගලන්ට කෙවෙනි 8 දීලා ඒකේ ලක්ෂණක් දීලා සම්බන්ධ වෙන උපාංග ඔක්කොම විස්තර ටික දීලා ඇති. ඒතර මේකෙදී ප්‍රක්ෂේපකයක් VGA කේබල් එකකින් සම්බන්ධ කරන මොන කෙවෙනිය දහනු භාවිතා කරන්නේ? ඒතර ප්‍රක්ෂේපණ යන්ත්‍රය බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය සංදර්ශකයක් සම්බන්ධ කරන VGA කෙවෙනිය භාවිතා කරන්නේ. VGA කෙවෙනිය සිදුරු 15ක් තියෙන නිල් පාටයි. ඒතර මෙතන දින සිදුරු 15යි නිල් පාට කෙවෙනිය දැන් වර්ණයක් දීලා නැහැ. ඒ කෙවෙනිය තමයි එන්නේ. හරිම ලේසි ප්‍රශ්නනේ මේවා. උකුළු පරිගණකයක වැදගත් ගුණ උපස්ථ කිරීමට USB සංලිධාවකයක් පෙන් ඩ්‍රයිව් එකක් කම්පියුටර් හයි කරන්න මොන කෙවෙනියටද කියලා අහනවා. ඉතින් USB කෙවෙනිය තමයි D කෙවෙනිය. ඉතින් හරිම ලේසි. ඊළඟට 63 අෂ්ටමය හා ෂඩ්දශමය සංඛ්‍යා බවට පත් කරන්න කියලා තියෙනවා. ඒතර 63 ඔයාලට ලේසියෙන්ම බෙදාගෙන ගියා නම් හරි දීමේ කරගත්තා වැඩේ ගොඩ. මොකද දීමේ කරගත්තා නම් 3 වෙන් කරනම් 8 පාදයට එනවා. 4 වෙන් කරනම් 16 පාදයට එනවා. එහෙනම් මේක දීමේ කරගත්තා නම් හරි. අපි 63 කලිනුත් හැදුවා MCQ පේපරේත් 31 1 15 1 7 1 7 දෙකෙන් බෙදුවොත් ඉන්නම් 3 1 1 1 බිංදුවයි 1. ඒතර ඇත්තටම ආට එක ඒවා 6ක් තමයි පිළිතුරට එන්නේ. එක ඒවා 6ක්. එක ඒවා 6යි. ඒතර මේ ද්විමේය සංඛ්‍යා අෂ්ටමය කරන්න කොටස් 3 බෙදුවා නම් හරි. 1 2 4. එතෙන් එනවා 7. 1 2 4. එතන උත්තර 7. 77යි 8 පාදයෙන් කියලා නම් ඔන්න අෂ්ටමය පිළිතුරු විදියට අපිට ලැබෙනවා. නැවත මෙයාව ෂඩ්දශමය කරන්න නම් 4 වෙන් කරන්න වෙනවා. මොකද 3 ගැඩුවොත් අෂ්ටමය එන්නේ 4 ගැඩුවොත් ෂඩ්දශමය එන්නේ. එහෙනම් 1 2 4 8. මෙතනින් එනවා 15ක්. 1 2 3යි. 15 වෙනකොට අපි ලියන්නේ F 3යි F 16 පාදේ. ඒවනම් හරිම ලේසි. මේවා නම් වරද්දා ගන්න බෑ. පාට ඕන තරම් ගණන් කියා දීලා තියෙනවා. සහ මම කියලා දෙන සරලම තියරි එක. ඕනම පාදයක ගානක් දෙකේ පාදයට හරව ගත්තා වැඩේ ලේසි. දෙකේ පාදයෙන් නම් ගාන තියෙන්නේ 3 කැඩුවට 8 එනවා. 4 කැඩුවොත් 16 එනවා. කඩන්න නැතුව එක දිගට ලිව්වොත් 10 පාදයට එනවා. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේදී පහත දක්වා ඇති පරිපතේ A මගින් ආදාන දෙකක තාර්කික ద్వාරය නිරූපණය වේලු. ඒක හරිනේ. ආදාන දෙකක ద్వාරයක් තමයි එතනට එන්න ඕනේ. SD ඇති සත්‍යතාව වගුව පරිදි වීමට A ద్వාරය N සහ O ద్వාර දෙක අතරින් කුමක් විය යුතුද කියලා අහනවා. එහෙනම් ඉතින් අපිට එකපාරටම උත්තර පහළ වෙන්නේ නැහනේ. මේක ඇඳලා බලන්න ඕනේ. එහෙනම් අපි ගත්ත දෙයින් මේ පරිපත සටහන අපි ඇඳලා බලමු. එතකොට තමයි අපිට නිවැරදි පිළිතුර හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒතර ඒකෙත් තියෙනවා x බා තියෙනවා y බා තියෙනවා මේ දෙන්න යන්නේ n දෙකක් හරහා.
ඔන්න ඔහොම x තියෙනවා y තියෙනවා ඒ දෙන්න යන්නේ ඇන්ඩ් එකක් හරහා මෙයාව කෙලින්ම c කියලා තැනකට එනවා මෙන්න මෙයාව මෙන්න මෙතනින් හිස් තැනක් දාලා a කියලා දීලා මෙතනින් නොට් ද්වාරයක් ඇඳලා තියෙනවා හරිනේ දැන් මේක අපිට කියන එක්ක ඇන්ඩ් එක වෙන්න ඕන එක්ක o එක වෙන්න ඕනලු අපි බලමු මේකෙදි මුලින්ම අපි ඇන්ඩ් එකක් දාලා බලමු අපි තුන් මෙතන ඇන්ඩ් එකක් එන්නේ කියලා අපිට එකපාරට උත්තර වහලා වෙන්නේ නැහනේ එතකොට මේකේ අපිට x බිඳුවයි y සතිතාවකොත් එක්ක ගලපන්න ඕනේ x ගියාගේ බිඳුවයිලු y ගියාගේ බිඳුවයිලු ඒ අවස්ථාවේදී s ගියාගේ දීලා තියෙනවා ඒත් බිඳුවයි හරිනේ එතන s බිඳුව නම් නොට් එක හරහා මෙතන එක වෙන්න එපා එතකොටනේ නොට් එක හරහා s ගියාගේ බිඳුව වෙන්නේ x බිඳුව නම් x බා කියන්නේ එකයි y බිඳුව නම් y බා කියන්නේ එකයි මෙයාගෙන් ಗುಣ වෙනවනේ එහෙනම් එක් වරක් එක එකයි මෙයාගෙන ගුණ වෙනවා බිඳුව වරක් බිඳුව බිඳුවයි මේ පාදයේ දිගේ බිඳුව එනවා මේ පාදයේ දිගේ එක එනවා මෙයාගෙන් ගුණ වෙනවා එක් වරක් බිඳුව බිඳුව එන්නේ එහෙනම් ඇන්ඩ් එකක් දාලා හරියන්නේ නැහැ එහෙනම් මොකක්ද දෙන්න ඕනේ OR ద్వාරයක් තමයි එන්න ඕනේ එහෙනම් අපේ පළවෙනි හිස් තැනට එන්න ඕනේ මොකක් කියලාද A කියන තැනට OR ద్వාරයක් කියලා C සඳහා බූලියානු ප්‍රකාශනය ලියන්නලු C කියන්නේ මෙන්න මේ එළියෙන් යන එක නේ. ඒතර xy මෙයාගේ ගුණ වෙනවා. x.y. හරිම ලේසි. පස්වෙනි එක. රාජා තම පරිගණකයේ පණ ගන්නා වදන් සැකසුම් යෙදුමක් භාවිතයෙන් ලේඛනයක් යතුරු ලියනය කරයිලු. ඉන්පසු ඔහු මෙහෙයුම් පද්ධතිය හරහා පරිගණකයේ වසා දමයිලු. මෙම සන්දර්භයේදී එම පරිගණකයේ සකසනයේ මත ධාවනය වන්නන් පහත රූපයේ දැක්වේලු. 1 2 3 4 වලට දීලා තියෙනවා හිස් තැන් ටිකට දාලා කරන පිළිතුරු ටික තමයි අහන්නේ. එතකොට නැවත ඌ පරිගණකයේ තියෙන කම්පියුටර් ඔෆ් කරලා තියෙනවා. දැන් ඔයා ඇවිල්ලා පණ ගැන්වීමේ බොත්තම ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක කර ගමන් පටර මාත්‍ර මතේ ගබඩා වෙලා තියෙන මූලික ආධාර ප්‍රදාන පද්ධතිය ඕන ක්‍රියාත්මක වෙන්නේ. නම් BIOS ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්න ඕනේ අංක 1ට BIOS. ඊට පස්සේ අපි ඔය කියන CMOS මතකයේ මොගලන් මතකයේ මම දැන් කලිනුත් ඒ ප්‍රශ්න සාකච්ඡා කරා CMOS මතකයේ තියෙන පෝස්ට් හරහා දෘඩාංග පරීක්ෂා කරලා බලනවා. ওই ක්‍රියාවලිය සිද්ධ වෙනවානේ. ඊට පස්සේ ඒ ටික මේකේ දීලා නැහැ. ඔන්න ඊළඟට අංක 2 අපෙන් අහන මොකද්ද කියලා. දැන් ඇත්තටම ඕකේ එක්තරා අවස්ථාවක BIOS ඔක්කොම ක්‍රියාත්මක වෙලා boot drive එකේ තියෙන මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන මතකයෙන් තරම් දෙනවානේ. අන්න එතකොට මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. එහෙනම් අංක 2 OS. OS මත තමයි word processing WP කියන්නේ word processing software එක වදන් සැකසු මුදුකාංගයේ වැඩ කරන්නේ. ඒතර OS එක ඔන්න දීලා තියෙනවා. අංක 3 අපෙන් අහන මොකද්ද කියලා. ඒතර අපි කම්පියුටරයක් shut down කරන්න කලින් off කරන්න කලින් භාවිතාන වැඩසටහන වලින් ඉවත් වෙන්න ඕනේ. එහෙනම් දැනට තියෙන වැඩසටහන වලින් ඉවත් වෙන්න නම් අපි word processing software එක close කරන්න ඕනේ. නැත්නම් ඔයා දැකලා දැන් හිතනවා word වල type කර ඉඳලා කම්පියුටර් off කරන්න යද්දී අපෙන් අහන shut down anywayද කියලා. ඒක කම්පියුටර් වලට off කරනවද මෙන්න මෙයා type කර ඉන්නේ. එයා මේ file එක save කරන්නේ නැද්ද කියලා අපෙන් අහනවා. අන්න එහෙනම් අපි භාවිතා කරන මෘදුකාංගෙන් ඉවත් වෙන්න ඕනේ. අංක 3ට එන්න ඕනේ WP. අංක 4දී අන්න අපිට OS එක හරහා තමයි කම්පියුටර් එක shut down කරන්න වෙන්නේ. නැත්නම් පරිගණකයේ පණ ගැන්වීමේ බොත්තමීම අපි නැවත off කරන්න යන්නේ නැහනේ. මෙහෙයුම් පද්ධතිය හරහා තමයි අපි පරිගණකය shut down කරන්න යන්නේ. එහෙනම් අංක 1ට එන්න ඕනේ BIOS, අංක 2ට එන්න ඕනේ OS, අංක 3ට WP, අංක 4ට නැවතත් OS කියලා එන්න. ඊළඟට වදන් සැකසු මුදුකාංගයක හැඩසව් ගැන්වීමට භාවිතා කරන මෙවලම් කිහිපයක් වඩා දීලා තිනවා. work is great remedy for all ailments කියලා දීලා තිනවා. ailments කියලා දීලා තින්නේ. එතකොට මේකෙදි මේ වාක්‍ය වෙනස්කම් කරන්න භාවිතා කරමු මෙවලම් ලියන්න කියලා තියෙනවා. එතකොට එකක් මේ අකුරු විශාල කරලා තිනවා P මෙවලම, අකුරු bold වෙලා තිනවා Q මෙවලම, අකුරු ඉටැලික් වෙලා තිනවා R මෙවලම, අකුරු අන්ඩර්ලයින් වෙලා තිනවා S මෙවලම. එහෙනම් P Q R S මෙවලම් හතරම භාවිතා වෙලා තිනවා මේ වාක්‍ය හැඩසව් ගන්නවන්න. හරිම ලේසි ප්‍රශ්න. ඒකේ තියෙනවා හත්වෙනි ප්‍රශ්නේ මාතෘකාවක් පාට බුලට් කිහිපයක් සහ චිත්‍රකයක් අඩංගු කතාවක් සමර්පණයකට ඇතුළත් කිරීමට අවශ්‍යයිලු. රූපයේ දක්වා ඇති කදා පිරිසැලසුම් අතුරෙන් ඉහත අවශ්‍යතාව සපුරාලීම සඳහා පරිශීලකයා භාවිතා කළ යුතු නිවැරදි කදා පිරිසැලසුම් ලේබල ලියා දක්වන්න කියලා තියෙනවා. ඒතර මේ ඔක්කොම ටික ඇඩ් කරගන්න මෙන්න ද්විත්ව සන්ධාරක කතාවකට යන්න වෙනවා.
එහෙනම් C තමයි උත්තරේ වෙන්නේ. ගුණාත්මක විද්‍යුත් සමර්පණයක දැකිය හැකි ලක්ෂණ වලට දීලා තිනවා පාට පේලි සංඛ්‍යා වතුරින් මොකක්ද අහනු ගැලපෙන්නේ. ඒතර අපි කියනවා පාට පේලි සංඛ්‍යා 6ත් 9ත් අතර සීමා වෙන්න ඕනේ. අක්ෂර වල ප්‍රමාණය 32ක් හෝ ඊට වැඩි වෙන්න ඕනේ. පසුබිම් වර්ණය රතු පාට වර්ණය භාවිතා නොවෙන්න ඕනේ. ප්‍රේක්ෂකයාගේ අරමුණු ඉලක්කගත වෙන්න ඕනේ. ඔන්න ඔය වගේ ලක්ෂණ කීපයක් අපි කතා කරන ගුණාත්මක ඊ සමර්පණයක. ඒතර පාට පේලි සංඛ්‍යාව 6ත් 9ත් අතර සීමා වෙන්න ඕනේ. ඊළඟ 8 වෙනි ප්‍රශ්නේ. ක්‍රීඩකයෙකු එක්තරා තරංගයක 1 සිට 10 තෙක් ලකුණු ලබා ගන්න පුළුවන්ලු. ක්‍රීඩකයෙකු තරඟ 10ක ලබාගත් ලකුණු S සරාවේ දීලා තියෙනවා. ක්‍රීඩකයා ලකුණු 5ක් හෝ ඊට වැඩි ගණනක් හෝ ලබාගත් වාර ගණන සොයා ගන්න ඕනේ කියලා තියෙනවා. ඒතර ඇත්තටම බලන්න මේ ළමයා 5 හෝ 5ට වඩා ගත්ත මේ අරා බැලුවොතින් අවස්ථා හම්බෙන 10 හම්බ වෙනවා. 5 හම්බ වෙනවා. ආපහු 7 හම්බ වෙනවා. 5 හම්බ වෙනවා. 9 හම්බ වෙනවා. 7 හම්බ වෙනවා. ඇත්තටම අවස්ථා 6ක් මේ ඇත්තටම මේ කැලින් සරණ ක්‍රියාත්මක කරාම ප්‍රායෝගිකව ඔයා හිතලා බලන්න අවස්ථා 6ක් වාර ගන්න 6ක් වෙන්න ඕනේ. ඕකනේ වෙන්න තියෙන්නේ. ඒතර මේකල ඇදලා තියෙනවා ගැලීම් සටහන. ආරම්භයේ තියෙනවා කවුන්ට් සමානයි p. එතකොට ආරම්භයේදී වාර ගණන කීයක් වෙන්න ඕනද ළමයි? ආරම්භයේදී වාර ගණන බිඳුවයි. එහෙනම් කවුන්ට් සමානයි බිඳුවයි. බලන්න කොච්චර සරල ප්‍රශ්නද කියලා මේ තියෙන්නේ. ඊට පස්සේ i සමානයි බිඳුවයි. අර පටන් ගන්න බිඳුවේ ඉඳන් අපි අංකණය කරන්නේ. i ගියාගේ 10ට වඩා අඩුද කියලා බැලුවා පළවෙනි අවස්ථාවේදී. ඔව්. ඊට පස්සේ si සම විශාලයි හෝ සමානයි. අපි බලන්නේ කොන්දේසි කීය හෝ කීයට වඩා වැඩිද කියලාද? 5ට වඩා. එහෙනම් q හිස් තැනට එන්නේ 5. හරිම ලේසි. බලන්න මේ ප්‍රශ්න ටයිප් කරන ලොකු වෙලාවක් ගියට උත්තර හොයන්න යන්නේ තප්පර කිහිපයයි. දියෑලි ආකෘතියකට අනුව ගොඩනැගු මෘදුකාංග පද්ධතික සාර්ථකත්වය සඳහා සේවාලාභියා පද්ධතියෙන් බලාපොරොත්තු වන සියලු අවශ්‍යතා ආකෘතියේ පළමු පියවරෙන් ඉවත් වීමට පෙර නිශ්චිතව හා පැහැදිලිව දැක් ගැනීමට අවශ්‍ය වන්නේ ඇයි කියලා අහනවා. ඇත්තරම දියෑලි ආකෘතිය මේකනේ වෙන්නේ. පියවර ටික රේඛීයව සිද්ධ වෙන්නේ. එක් පියවර සම්පූර්ණ අවසන් කිරීමෙන් පස්සේ තමයි අනෙක් පියවර ආරම්භ වෙන්නේ. ඒතකොට යම් අවස්ථාවක අවසාන ප්‍රතිඵලය දකින්න හම්බෙන අවසාන අධීරයේදී. ඔය තියෙන ගැටලුනේ මේක කියන්නේ. ඒතර මේකේ අපෙන් අහන්නේ ඇයි අහනවා අපේ පළමු පියවරෙන් ඉවත් වෙන පෙර නිශ්චිතව පැහැදිලිව දැන ගැනීමට අවශ්‍ය වන්නේ. මෙහිදී අවසාන ප්‍රතිඵලය අවසාන අධීරයේදී දැක් ගැනීමට හැකි වෙන නිසා. ඒ වගේ පිළිතුරක් ඔයාලා ලියුවා නම් හරි. අවසාන එකේ ප්‍රශ්නේ 10 වෙනි කොටස. 10 වෙනි කොටස මේක විස්තරාත්මක ලයිස්තු අවස්ථාවක්. විස්තරාත්මක ලයිස්තු අවස්ථාව මම ඔයගලන්ට කොහොම මේ පාර පේපරේ බොහෝ දුරට තියෙයි කියලා. මොකද DL DT කියන එක සාමාන්‍යයෙන් ඇවිල්ලාම නෑ අඩුයි. කියන්නේ ඔය අහඹු ලෙස පාස් පේපර් වලදී හම්බ වෙනවා මිසක් දැන් මෙතනත් එහෙමගේ. ඒක නිසා විස්තරාත්මක ලයිස්තු ප්‍රශ්න හොඳට සැලකිල්ලෙන් බලාගෙන යන්න ඕනේ. එතකොට මේකෙදී ඔන්න DL definition list. ඒතර ඔය වචන ටිකේ තේරුම් මම ඊට කලින් මේ ප්‍රශ්නේ සාකච්ඡා කරද්දී ඔයගලන්ට කියා දුන්නා. DL ලයිස්තුව definition list එක විස්තරාත්මක ලයිස්තුව. ලයිස්තුව ඊළඟට definition title ඔය DT කියන මාතෘකාවලට විස්තරාත්මක ලයිස්තුව මාතෘකා. ඊළඟට DD කියන්නේ definition data දත්ත. ඔන්න ඔකයි වෙන්නේ. එහෙනම් DT definition title එක. ඒක ඇත්තට HTML තියෙනවා. දැන් මේ ප්‍රතිදානෙ ලියන්න ඕනේ අපි. ඔහොම එන්න ඕනේ. DD ඒකට දත්තයක් යන්න ඕනේ is a markup language. is a markup language. ඒ වගේම IDT Java. ඒ කියන්නේ definition title එක යන්න ඕනේ Java. ඒකට තියෙන is a programming language. is a programming language. තියෙනවා SQL. SQL කියන්නේ මොකක්ද අහනවා? is a query language. query language. හරිනේ. ඔන්න ඕක තමයි එහෙනම් එන්න ඕනේ. විස්තරාත්මක ලයිස්තුවක ඩොට් ඩොට් එන්නේ නැහැ, ඉලක්කම් එන්නේ නැහැ. ඔළුවේ තියෙන්න ඕනේ DT කියන්නේ කවුද? DD කියන්නේ කවුද? DT කියන්නේ මාතෘකාවලට, DD කියන්නේ ඒ කියන්නේ දත්තවලට. ඒතර ඔයක ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ. ඒතර තමයි විස්තරාත්මක ලයිස්තුව ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. ඒතර ඔන්න 2022-23 පේපරේ රචනා පේපරේ මුල් කෙටි ප්‍රශ්න 10ට අදාළ කරන පිළිතුරු ටික. ඊළඟට අපි බලමු ගිය අවුරුද්දේ පේපරේ කොහොමද ඇවිල්ලා තියෙන ප්‍රශ්න රටාව කියලා. ඒකෙත් ওই වගේම කෙටි ප්‍රශ්න 10ක් තමයි ඇවිල්ලා තින්නේ. ඒත් අපිට ටට්ටක් ගාලා උත්තර ටික හදා ගන්න පුළුවන් සහ ඔයාලට තර අයිඩියා එකක් තියෙනවා මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් තමයි පළවෙනි කොටස් 10ට එන්නේ. ඒත් ඔයාලට ඒක විසඳ ගන්න පුළුවන් එතකොට.
ඒතර ඔයා මේ වගේ ප්‍රශ්න දෙකක් කරලා ගියාම ඔයාලට අග්ගාලා දානවා මේ වගේ ප්‍රශ්නයක් තමයි එන්නේ මට පේපරේට අග්ගාලා කරලා දාන්න පුළුවන් කියලා. හරි අපි ඊළඟ පේපරේ ගිය අවුරුදු පේපරේට ගිහිල්ලා ඒ ප්‍රශ්න ටික සාකච්ඡා කරමු.